මීට පෙර අවස්ථාවකදී එක්තරා වීඩියෝකින් අපි සාකච්ඡා කරා අනාචාරයේ යටතේ ප්‍රසාදයක් ලබා ගන්න පුළුවන්. මොකද මේ අනාචාරය කියන්නේ? අනාචාරය කියන්නේ ඔබ විවාහ දිවියට නීත්‍යානුකූලව එළඹුණාට පස්සේ ඔබට නීත්‍යානුකූලව සමීප සම්බන්ධතා පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ ලිංගික සම්බන්ධතා පවත්වන්න පුළුවන්. සාමි පුරුෂයා නම් ඔබේ භාර්යාව සමග පමණයි. භාර්යාව නම් ඔබේ නීත්‍යානුකූල සාමි පුරුෂයා සමග පමණයි. මෙන්න මේ කියන සීමාවෙන් ඔබට ගිහිල්ලා වෙනත් කාන්තාවක් සමග සාමි පුරුෂයා ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඉවත් නැත්නම් භාර්යාව වෙනත් පුරුෂයෙකු සමග එවැනි සම්බන්ධතා පවත්වනවා. මෙන්න මේක අනාචාරය වශයෙන් නීති ඉදිරියේදී සලකනවා. ඒක වික්කසාදයක් ලබා ගැනීමට හේතුවක් වෙනවා. තවත් එහිදී අහිංසක පාර්ශවයට අනිකුත් පාර්ශවයේ විසින් වන්දි ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. කරුණු අධිකරණය හමුවේ ඔප්පු කිරීම. ඒ විතරක් නෙවෙයි. ඒ පෞල් සංස්ථාව විනාශ කිරීමට එන තුන්වෙනි පාර්ශවයට විරුද්ධව නඩු පවරනවා. ඔහු හෝ ඇය වෙතින් වන්දි මුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මොකද විවාහ සංස්ථාව කඩා වැටීම නිසා ඉවගින් සිදුවෙන හානිය, මානසික හානිය, දරුවන්ට වෙන හානිය, සමාජයේ අපහසුතාවයන්ට ලක්වීම මෙන්න මේ කියන කාරණා අදනම් කරගෙන නීතිමය පිළිසරණක් ලබාගෙන අහිංසක පාර්ශවයට වන්දි ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ අනාචාරය කියන එක බොහෝ දුරට මිනිස්සු කතා කරාට සමාජයේ අනේ යාට තවත් කාන්තාවක් ඉන්නවා, අනේ යාට තවත් පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහට කිව්වට මේක හුදෙක්ම නිකන් ඕපදූප කියනවා. කෙනෙක් කිව්ව නිසා කිව්වා. මම එහෙම විශ්වාස කරනවා ඇති කියලා. මට එහෙම විශ්වාස කරන්න හේතු තියෙනවා. විවිධ කාරණා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අධිකරණයේදී ගිහිල්ලා මේ අනාචාරය කියන වරද සාධාරණ සැකේ ඔබට ඔප්පු කරන්න. ඒ කියන්නේ මොන හෝ පොඩි සැකයක් තියෙන්න බෑ. 100%ක් ඒ කියන කතාව නිරුද්ධ එවනම් අනාචාරය මත දික්කසාදය ලබා ගැනීම කියන එක ඒ තරම්ම පහසු කටයුත්තක් නෙවෙයි. එවනම් ඔබට ඒ චෝදනාව මත පදනම්ව දික්කසාදයකට යනවා. ඔබට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඒ සඳහා අවශ්‍ය සාක්ෂි රැස් කර ගැනීමට. හරියට ඔබ CID නිලධාරී නැත්තම් උපාය දූතේ ආකාරයෙන් හැසිරීලා ඔබට සිද්ධ වෙනවා රහසිගතවම සාක්ෂි රැස් කරගෙන ඉවසා දරාගෙන ඔබේ නඩුව තහවුරු කරන මට්ටමට එනකම් ඒ සාක්ෂි රැස් කරනවා. අපි ජීවත් වෙන්නේ තාක්ෂණයෙන් දියුණු ලෝකයක. යන හැමතැනම CCTV කැමරා තියෙනවා. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන ඔබ ළඟ තියෙනවා. එහෙනම් මේ පහසුකම් ඔබට මේ කියන මේ ආකාරයේ වරදක් සිද්ධ වෙනවා නම් ඒ දේවල් ඔප්පු කිරීම සඳහා භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සාමි පුරුෂයා වෙනත් කාන්තාවක් සමග වෙනත් හෝටලයකට ගිහිල්ලා ආයි කාන්තාව සමග සමීප සම්බන්ධතා පවත්වනවා කියලා ඔබ දන්නවනම් ඔබට පුළුවන් සූක්ෂම ලෙස ඌව හඹාගෙන ගිහිල්ලා ඒ හෝටලයේ CCTV කැමරා පරීක්ෂා කරලා ඔවුන්ගෙන් සහයෝගය ලබාගෙන සමහරට ඔබේ ජංගම දුරකථනයක් පාවිච්චි කරලා යම් සාක්ෂි ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි හිතනවා නම් වාහනයක් ගන්න කුලීන නම් ශ්‍රීරෝධලත් එක නම් යන්නේ අන්නේ ගිය පුද්ගලයන් සමග සාකච්ඡා කරලා ඕනම සාක්ෂි ලෙස උදා ගැනීමට ඔබට හැකියාව තිබුණා නම් ඔබට මේ කියන කම අධිකරණයේදී ඔප්පු කිරීමට හැකියාව තියෙන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන අනිත් කාරණේ තමයි මේ අනාචාරය මත ඔබ අධිකරණයට ගිහිල්ලා සිවිල් අධිකරණය තුල චෝදනා ගොනු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා මේ තුන්වෙනි පාර්ශවය නැත්නම් පෞල් සංස්ථාව විදදැවීමට අප තුන්වෙනි පුද්ගලයා තැනැත්තිය මේ නඩුවේ විත්තිකාරියෙක් හෝ විත්තිකරුවෙක් බවට පත් කරා. එතකොට ඒ කියන අයට බොරු චෝදනාවක් කියලා කරනකොට ඔවුන්ට වෙන අපහාසය සහ අනිකුත් ගැටලුකාරී තත්ත්වයන්ට වන්දි කිරීමකට උනන සිදු වෙන්න පුළුවන්. ඒ නිසා නිසියාකාරව හරියට කරුණු පාරා නැතුව ඔබ අධිකරණයට යෑම නිෂ්ඵලයි කියන එකයි දෙන්න තියෙන අවවාදය. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් එසේ නම් කිරීමට නොහැකි තත්ත්වයක් නම් ඔබට තියෙනවා. ඒ සඳහාත් ඔබ අධිකරණයට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න. එක සාධාරණ හේතුවක් විදිහට අනාචාරයේ හැසිරෙන පුද්ගලයා හෝ මේ
තැනැත්තිය බියගොස් තිබීම සාධාරණ උදාහරණයක් වෙන්න පුළුවන්. සාධාරණ හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ප්‍රමාණවත් තරම් උත්සාහ කළා. ඔහුගේ හෝ ඇයගේ නම ගම විස්තර සොයා ගැනීමට ඔබ අපොහොසත් වීම සාධාරණ සැලකිය හැකි හේතුවක් වෙන්න පුළුවන්. අධිකරණය ඒ සම්බන්ධයෙන් සෑහීමකටපත් වුණොත්. තවත් අවස්ථාවක් තමයි මේ අනාචාරයේ ඉදිරි තැනැත්තිය ගණිකාවක්. අනෙවෙනි තැනැත්තිය කීප දෙනෙක් එක්ක සමතාවපවත්වන තැනැත්තියක් සම්බන්ධයෙන් නිශ්චිතව කවුරු අනාවරණය කළා සඳහන් කිරීමට නොහැකි වීම නිසා සාධාරණ හේතුවක් වශයෙන් සැලකන්න පුළුවන්. එහෙම නැත්නම් අනාචාරයේ ඉදිරි කවද්ද මොන වගේ දවස්වලද මොන ස්ථානයකද කියන කාරණා ඔබට සාධාරණයෙන් සැකයෙන් ඔබට ඔප්පු කිරීමට සිදු වෙනවා. ඒක නිසා මේ අනාචාරය කියන කරුණ මත ඔබ හුදෙක්ම අධිකරණයට ව්‍යා යුතුයි. ඔබ සාක්ෂි රැස් කරගත හැකි ඔබට පුළුවන් ජංගම දුරකථන හරහා ඒ තුන්වෙනි පාර්ශ්වයේ සමග පවත්වපු සමගතා මැසේජස් ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා උමාරු කරගන්න ලැබුණු ඡායාරූප සහ අනාචාරයේ දීම සඳහා සූදානම් වූ ආකාරය එවැනි කාරණා ඔබට සාක්ෂි වශයෙන් එක්රැස් කරගන්න පුළුවන්. එසේ සාක්ෂි නොමැතිනම් ඔබ විසින් මෙම චෝදනාව මත දික්කසාදයක් ලබා ගැනීමට යෑම ප්‍රමාණවත් කරුණක් නෙවෙයි. නිෂ්ඵල කාරණයක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ වැනි කාරණා සම්බන්ධයෙන් තවදුරටත් ඔබට දැනගන්න පුළුවන් නම් ඉදිරි වීඩියෝවකදී උත්සාහ කරනවා අනෙකුත් කරුණු මොනවද දික්කසාදයකට යෑමට හේතු වන. දේශසහගත අත්හැරයම්, ලිංග බෙදහීනතාව මෙවැනි කාරණා අපි ඉදිරි වීඩියෝවකදී සාකච්ඡා කරමු. තවත් දිනයක හමු වෙමු. ඔබට මෙවැනි කාරණා දැනගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නීතිය පිට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් දිනයක හමු වෙමු. ඔබත් ස්තුතියි.